අපි සියලු දෙනාම මේ ඇවිල්ලා ඉන්නේ විශාලා මහනුවරට. ඒතර විශාලා මහනුවර පිළිබඳ ගොඩාක් විස්තර අද උදෑසන කාලේ ඒ ධාතු ස්තූපයේ ළඟදී මේ පින්වත් සියලු දෙනාටම අහන්න පුළුවන්කම ලැබුණා. ඒතර පින්වන් දැන් මේ අපි ඇවිල්ලා ඉන්න ස්ථානයේ තියෙන වටිනාකම තමයි එදා බුදුරජාණන් වහන්සේ තව තෙමසකින් තමන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන ආය සංස්කාරය අත්හැරියේ මෙන්න මේ ස්තූපය අසලදී. ඒතර මේ ස්තූපයට අපි කියනවා මොන ස්තූපය කියලාද? චාපාල ස්තූපය. එහෙම නැත්නම් චාපාල චේතිය කියලා. එහෙනම් මේ චාපාල චේතිය ළඟදී තමයි එදා බුදුරජාණන් වහන්සේ ආය සංස්කාරය අත්හැරියේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, මේ ස්තූපය තුල පස්සේ කාලයක ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ඒ නිසා මේ ස්තූපය තවත් නමකින් හඳුන්වනවා මොන ස්තූපය කියලාද? ආනන්ද ස්තූපය කියලා. දැන් මේ ස්තූපයට ඔන්න නම් කීයක්ද? දැනට දෙකක් තියෙනවා. මොකද්ද නම් දෙක? චාපාල චෛත්‍ය, එහෙම ඊට පස්සේ ආනන්ද ස්තූපය. ඒ විතරක් නෙවෙයි, මේ චෛත්‍ය නිර්මාණය කරන්න හදන්න ප්‍රධාන දායකත්වයේ දරුවේ අම්බපාලි විසින්. කවුද මේකට දායකත්වයේ දරුවේ? අම්බපාලි. දැන් අම්බපාලි කියන්නේ වෛශ්‍යාවක් වුණාට මහා ධන සම්පතක් තිබ්බ කෙනෙක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ජීවිත අවසාන කාලේ අම්බපාලියගේ තිබ්බ අඹ වනයක්. ඒ අඹ වනය බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා මහා දාන පවත්වපු කෙනෙක්. ඒතර අම්බපාලි මේ චෛත්‍යය හදන්න මූලිකත්වයේ ගත්ත නිසා මේ චෛත්‍යය හඳුන්වනවා අම්බපාලි චෛත්‍යය කියලා. එහෙනම් මේ ස්තූපය හඳුන්වන නම් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මොකද නම් 3? අම්බපාලි ස්තූපය, ආනන්ද ස්තූපය, චාපාලි ස්තූපය. ඒතර පින්වත් දැන් මේ විශාලා මහනුවර තියෙන්නේ පිහිටලා තිබ්බේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ මොන ජනපදයටද? වජ්ජි ජනපදයට. එහෙනම් මේ වජ්ජි ජනපදයේ අගනුවර තමයි විශාලා මහනුවර කියන්නේ. පැහැදිලිද? දැන් වර්තමානයේ ප්‍රාන්ත විදිහට බැලුවාම මේ විශාලා මහනුවර අයිති වෙන්නේ මොන ප්‍රාන්තයටද? බිහාර් ප්‍රාන්තයට. උත්තර බිහාර් ප්‍රාන්තයේ වර්තමානයේ මේ ප්‍රදේශයට කියන්නේ කොල්හුවා කියලා. මේ වර්තමානයේ මේ ප්‍රදේශයට කියන නම තමයි මොකද්ද? කොල්හුවා. ඒතර පින්වත්නි, මේ විශාලා මහනුවර චාපාල චෛත්‍ය, ආනන්ද ස්තූපය, අම්බපාලි ස්තූපය මේ පිහිටලා තියෙන භූමියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි දැනට මේ ලෝකයේම ඉතුරු වෙලා තියෙන අශෝක කුලන අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේත් මේ ස්ථානයේදී පමණයි. දැන් අපි දන්නවා අශෝක මහරජතුමා බුද්ධ ආගම වැළඳ ගැනීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ බොහෝ ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථාන හඳුනා ගැනීම පිණිස මොකක් කළාද? අශෝක කුලුණු පිහිටෙව්වා. එතකොට එතුමා විසින් පිහිටෙව්ව දැනට ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ අශෝක කුලන තියෙන්නේ මේ විශාලා මහනුවර. අපිට පේනවා ඒ විශාලා මහනුවර අශෝක මහරජතුමා විසින් හදපු මේ අශෝක කුලුනේ උඩින් ඉන්නවා සිංහය. මේ සිංහයා එක්තරා දිශාවක් දිහා බලාගෙන ඉන්නේ. මේ බලාගෙන ඉන්නේ වෙන කොහේවත් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්න වඩින කුසිනාරාව පැත්ත. පැහැදිලිද? ඒතර බලන්න එහෙනම් අශෝක රජතුමා මේ අශෝක කුළුණු පිහිටුවනකොට හොඳ නුවණකින් කල්පනා කරලා තමයි ඒ අශෝක කුළුණු පිහිටෙන්නේ. එහෙනම් මේ සිංහයා බලාගෙන ඉන්නේ වෙන කොහෙවත් නෙවෙයි, කොයි පැත්තද? බුදුරජාණන් වහන්සේ එදා මේ විශාලා මහනුවර ඉඳලා තමයි ආයු සංස්කාරය අතහැරලා මාස 3ක් තිස්සේ පාගමනින් කුසිනාරා නුවරට වැඩම කළේ. එතකොට ඒ කුසිනාරා නුවරට වැඩම කරන අතරේ බුදුරජාණන් වහන්සේ එක ගම් වලට වැඩම කළා. බණ්ඩගහම, හත්තිගාම, අස්සගාම, භෝගගාම, ජම්බුගාම ඔය ආදී බොහෝ ගම්
වලට වැඩම කරමින් තමයි බුදුරජාණන් වහන්සේ දා කුසිනාරාවට පාගමනින් ගියේ. ඒතොර ඒ වෙනකොටත් බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු කීයක්ද? 80ක්. ඒතොර සාමාන්‍ය තරුණ වයසේ වගේ උන්වහන්සේට ඇවිද ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඊතා හිමින් ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ මාස 3ක් ගියා උන්වහන්සේට විශාලා මහනුවර ඉඳලා කොහෙට වඩින්නද? කුසිනාරාවට වඩින්න. දැන් අපිට අද එහෙම අපහසුාවක් තියෙනවද? අපහසුාවක් නැහැ. පැය 3ක් 4ක් යනකොට දැන් හවස 3-4 වෙනකොට අපි කොහෙද? කුසිනාරාවේ විශාලා මහනුවර ඉඳලා. නමුත් එදා බලන්න බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ උත්සන්න වෙලා තිබුණේ. වයස අවුරුදු 80ක් වෙලා තිබ්බේ. අර මහා 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හැකියාවක් උන්වහන්සේට තිබුණා. නමුත් එදා උන්වහන්සේ ආයු සංස්කාරය අතහැරීමෙන් පස්සේ ඒ කිසිදු 이르දි ප්‍රාතිහාර්යයක් ප්‍රයෝජනයට ගත්තේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා යම් මේ අවස්ථාවේදී යම් කෙනෙක් දෑසින් උන්වහන්සේව දකිනවද ඒ දකින අවසාන අවස්ථාවයි. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ හිතේ අපි දන්නවා තියෙනවා මහා කරුණාව. ඒ මහා කරුණාවෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම කල්පනා කළේ ශ්‍රාවකයෙක් තථාගතයන්න් වහන්සේ ගැන අඩුම තරමේ හිතවත් පහදා ගනිත්වා කියන පරම කරුණාව පමණයි. ඒ නිසා තමයි එදා කුසිනා මේ විශාලා මහනුවර ඉඳලා කුසිනාරාව බලා බුදුරජාණන් වහන්සේ පාගමනින් වැඩම කරන්නේ. ඒ නිසා පින්වත්නි, ඊටා වටිනා කියන ස්ථානයකට අපි මේ ආවේ. මේ ස්තූපයට එහා පැත්තෙන් අපිට පේන්න තියෙනවා නටබුන් වගයක්. ඒ තමයි විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කුටිය. අපි ඒකට කියනවා මොකක් කියලාද? කූටාගාර ශාලාව. එතකොට ওই කූටාගාර ශාලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සංඝයා උදෙසා පැවිද්ද අනුමත කළේ අෂ්ටගරු ධර්ම දේශනා කිරීමෙන් අනතුරුව. අපි දන්නවා ශාක්‍ය ජනපදයේ ඉඳලා මහා ප්‍රජාපති ගෞතමිය, යසෝදරා දේවිය ඇතුළු ශාක්‍ය කාන්තාව 500 දෙනෙක් එදා කපිලවස්තුවේ ඉඳලා විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙනකන් හිස මුඩු කරගෙන කාසාය වස්ත්‍ර පොරවගෙන ස්පයට පාවහන් නැතුව බුදුරජාණන් වහන්සේ හමුවීමට එනවා. එතකොට ඒ සිදුවීම සිද්ධ වුණෙත් මේ විශාලා මහනුවරදීමයි. විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී. එහෙනම් ඔය විදිහට බැලුවාම මේ විශාලා මහනුවර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳිච්ච වටින ස්ථානයක්. ඒ නිසාම තමයි එදා මේ විශාලාව අතහැරලා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වැඩම කරනකොට එක වතාවක් ආපස්සට හැරිලා බුදුරජාණන් වහන්සේ මේ විශාලා මහනුවර පැත්ත බලන්න. අපි බුදුරජාණන් වහන්සේ හැරෙන එකට අපි කියනවා නාගාව ලෝකණය කියලා. ඇතෙක් යම් හස්තියෙක් තමන්ගේ ශරීරයේ මුළුමනින්ම හරවලා තමයි එක දිශාවක් බලන්නේ. නම් බුදුරජාණන් වහන්සේලාත් අපි වගේ මේ බෙල්ල එහෙට මෙහෙට කරකෝ වටපිට බලන අය නෙවෙයි. උන්වහන්සේලා යම් දිශාවක් දිහා බලනවා නම් සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ ඒ පැත්තට හරවලා තමයි ඒ දිශාව බලන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ එදා කුසිනාරාවට වඩින අතරමඟදී විශාලාව පැත්ත බලලා ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා, ආනන්ද මම මේ විශාලාව දිහා බලන අන්තිම අවස්ථාව කියලා. එනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳිච්ච වටිනා සිදුවීම් සිදුවෙච්ච අසිරිමත් පුණ්‍ය භූමියකට තමයි දැන් මේ අපි හැමදෙනාම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපිට එක්තරා පැත්තකින් සංවේගය උපදව ගන්න කාරණාවක් තියෙනවා. එදා මේ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නිසා. ඉතින් මේ සියලු කරුණු කාරණා සිහි කරගෙන අපි මේ ස්තූපය වන්දනා කරමු. කියන්න කවුරුත් මා කීවාට පසු